It's a big question, right? පෞගිය දවස් ටිකේ හඳුන් නැති සහෝදරයට දැඩි වාග් ප්‍රහාරයක් එල්ලවිච්ච වචනයක් තමා කුච්චන්. hina වෙන්න කාරණයක් නෙමෙයි. hina වුණා කියලා ප්‍රශ්නකුත් නැහැ. මොකද මේ වචනේ වැරදුනා කියලා රටට හානියක් වුණේ නැහැ. හැබැයි බයියන්ට මාර හානියක් තමයි සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂයෙන් බයි තස්සලාව. හරි? තස්සලාව. තක්ෂලාව නෙමෙයි තස්සලාව. බයි තස්සලාවේ ඉන්න පිරිමින්නවන ගෑනුත් නවන දෙන්නයි රාජෝයි මිලින්දයි දෙන්න තස්සලාවේ මේක හෙන්න ලොකුවට මාකට් කරන්න හදනවා මාර වැරද්දක් වුණා කියලා. හැබැයි රාජපක්ෂලාගේ අයිස් ගැන නම් ඔය තස්සලාවේ කිසි දෙයක් කතා කරන්නේ නැහැ. හඳුන් නැතිට වැරදිච්ච වචනේ ගැන ලොකුවට කතා කරනවා. ඕක තමයි උන්ගේ தත්ත්වය. ඒ තස්සලාවෙන් කරන්නේ සාමාන්‍ය තක්ෂලාව කියන්නේ පාසල ඉස්කෝල කියන වගේ සෙමිල වචනනේ. ඒ වගේ තැන් වලින් කරන්නේ දැනුම ලබා දෙන එක. හැබැයි මේ බයිතස්සලාවෙන් කරන්නේ දැනුම ලබා දෙන එක නෙවෙයි. ඒකෙන් සිද්ධ වෙන්නේ දැනුම මොට කරන එක. ඒක දියුණු වෙන්න දෙන්නේ නැහැ. එකම තැනක හිර කරගන්නවා. හිර කරලා තියාගන්නවා. මොකද බයියන්ව රැක ගන්න ඕන. බයියන්ට දැනුම දුන්නොත් උන් වෙනස් වෙනවා. ඒක නිසා මේ මිලින්දයි ඉරාජි දෙන්න කරන්නේ ගවුම් දෙයක් ඇඳගෙන මේ දෙන්න කරන්නේ මේ බයියන්ගේ දැනුම මොට කරන එක. උන්ට දැනුම ලබා ගන්න දෙන්නේ නැහැ. උන් එක තැනක හිර කරගෙන උංග රැක ගන්න බලන කොහොම හරි රාජපක්ෂලාට බලය නැවත අරන් දෙන්න. උන්ට කීයක් හරි හොරගම් කරගන්න පුළුවන්. එතකොට සින්දුවක් කියලා උන්ගේ ගාන උම්ම තීරණය කරගෙන උම්ම අරගෙන උම්ම අධ්‍යක්ෂ මණ්ඩලයට පත් වෙලා පොඩි ගේමක් ගා ගන්න පුළුවන් ඉතින්. හැබැයි මේ ආණ්ඩුවෝ බෑ. ඒක නිසා මේ බයියන්ව රැක ගන්න ඕන. බයියෝ රැක ගන්න තමයි මේ තස්සලාව හරහා පොඩි ගේමක් ගාගෙන යන්නේ. ඉතින් හඳුන් නැතිල වැරදුනා කියලා සුද්ධ hina වුණේ නැහැ. දේශපාලනය ගැන දන්න මිනිස්සු එහෙම නැත්නම් ඉංග්‍රීසි ගැන දන්න මිනිස්සු hina වුණෙත් නැහැ. හඳුන් නැතිල. හැබැයි ඉංග්‍රීසි නොදන්න මෝඩ බයියෝ ටිකක් බික්කුච්චන් ගගා ලොකුවට කියවනවා. ඔය කියන හේකට කියපල්ලා පුළුවන් නම් බලන්න myself කියන වාක්‍ය 10ක් කියන්න කියලා. ඉංග්‍රීසි එක කියයිද කියලා බලන්න. මගේ Facebook එකේ තින්නවා කීප දෙනෙක් හඳුන් නැතිගේ බික්කුච්චන් එක ලොකුවට අල්ලන් දඟලනවා. අපි හොඳටම දන්නවා උන්ට ඉංග්‍රීසි වලින් myself කියන වාක්‍ය 10ක් කියන්න බෑ. අනිවාර්යයි ඒක. ඒක නිසා බොරුවට රඟපාන්න එපා. උඹලට පුළුවන් නම් බික්කුච්චන් ගගා දඟලන කට්ටිය හරි ගමේ ගොඩේ ඉන්න පොඩි සෝබන බයියෝ පුළුවන් නම් වාක්‍ය 10ක් myself ගැන කරලා පොඩි වීඩියෝ එකක් දාපල්ලා. හරි ජය වේවා. පරිස්සමින්